Hello ළමයි, welcome back to my YouTube channel. අපි ගාලුකොට බලන්න යන්න හුඟ දවසකින් ඉඳන් plan කරගෙන හිටියා. පස්සේ අපේ කට්ටියටම ආපු ගොඩක් වැඩ නිසා අපිට යන්න බැරි වුණා. අන්තිමට අපි ගාලුකොට බලන්න ගියා. ඊට පස්සේ අපි බැරිස්ට් එකට ගිහිල්ලා hot chocolate එකක් ගත්තා. මට එතන වීඩියෝ කරන්න බැරි වෙච්ච නිසා පේනව නේද මම ඒ hot chocolate එක කැමරා එකට අල්ලන්න try එකක් දෙන හැටි. පස්සේ අපේ කට්ටිය බීච් එකට ගිහලා ෆොටෝ ගහන්න ගත්තා. එතනින් වෙලාව යනවා තේරුන්නේ නැහැ. ගොඩක්ම හවස් වෙනකන් හිටියා. අපේ කට්ටිය විතරක් වඩ ඉතින් මමත් එතන හිටියා. මම උතන තනියම වීඩියෝ එකක් කරගන්නම් කියලා වැඩ වගේ කියලා ට්‍රයිපොඩ් එක අතර ගත්ත විතරයි ළමයි මගේ ට්‍රයිපොඩ් එක කැඩුනා කියන්නකෝ. බලන්නකෝ මටත් ඉතින් වෙන වැඩ. පස්සේ ඉතින් යාළුවන්ගෙම සරණ පතන්න වුණා. එතන හරි කාමි වයිබ් එකක් තිබ්බේ නමයි. බලන්නකෝ මං එතන ඔය එක එක මල විකාර කරගෙන ඉන්න ලස්සන. ස්වීත සතේ රැක නුඹේ පාලුම කාලා සීද වලාවෝ ගැවසීලා තාම නැති හාල කතා ඇද කියාලා ඇවිම සාවීනි තුමානා නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා මෙතන ඉතින් මේ වගේ ලස්සන ඕනමන්ට්ස් තියෙන කඩ ගොඩක් තියෙනවා. ඒ අය ඒක ගොඩක්ම ටූරිස්ට්ලා බේස් කරලා තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ඒවයි ගොඩක් ගණන් වැඩි. අපි ඉතින් ඒව දිහා බල බල ආව ළමයි. ගොඩක් අය කියනවා නේද ළමයි බීච් එක දිහා බලන් හිටියම හිත නිවෙනවා කියලා. ඒක ඇත්තද කොහෙද? මෙතන මං ගොඩක් වෙලා හිටියා. ඒක නිසා තමයි මෙතන වීඩියෝ ක්ලිප්ස් ගොඩක් වැඩියෙන් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි එතෙන්ට බායි කියලා අපි ගියා ආයි පොඩ්ඩක් ඇවිදින්න. පොඩ්ඩක් කිව්වට ඉතින් පොඩ්ඩක්ම නෑ අපි ගොඩක් දුර ඇවිද්දා. මං හිතන්නේ මේ කොටුව ඇතුලේ තියෙන පරණ හොස්පිටල් එක හරිය ළමයි. අපි මෙතෙන්ට ආව විතරයි ළමයි වැස්සක් වහින්න පටන් ගත්තා. හැබැයි ඉතින් අපි ඇවිදින එක නම් නැවැත්තුවේ නෑ. ඒක නිසා අපි පාරෙන් යන්න තමයි බිල්ඩින් එක ඇතුලෙන් යන්න හිතුවා ළමයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් මාව විතරක් පේන්නේ මං අපේ කට්ටියට ඉස්සරහින් යන්න දීලා අන්තිමට වීඩියෝ කර කර එන්න නිසා ළමයි. ඒ හරි පරණ ඊස්තතික් ලුක් එකක් නේද තියෙන්නේ. මම මේ යන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ අපේ කට්ටිය ගියපු නිසා ඒගොල්ලොන්ගේ පස්සෙන් තෙමි තෙමි ගියා ඉතින්. අඩු ගානේ ඒගොල්ලෝ හරි දැනගෙන හිටියානේ කොහෙද මේ යන්නේ කියලා. බලන්නකො ළමයි මේ ගහේ අතු දිහා ඒක හරි ලස්සනයි නේද? මම මේ වීඩියෝ එක එඩිට් නොකරම දාන්න හිතුවෙත් ඒක නිසා.
මේ හරියේදී නම් ඉතින් හොඳටම වැස්සා. පේනවනේ මං තෙමි තෙමි යන විදිය. මේක නම් පරණ කාලේ බඩු තියෙන කඩයක්. ඒක මම හරි ලස්සන නිසා වීඩියෝ කරා ළමයි. මං කිව්වනේ ඔයාලට අපි බීච් එකේ ගොඩක් වෙලා හිටියා කියලා. මේ ඉතින් මං බීච් එකේ ඉඳන් කරපු වීඩියෝ වලින් එකක් ළමයි. තව ගොඩක් ඒවා නම් තියෙනවා. අපේ ගෙදරින් මාව ගන්න ඇවිල්ලා කෝල් කරානේ. අපේ කට්ටියත් මාත් එක්කම එළියට ආවා. එයාලා නම් රැ වෙනකන් හිටියා. එදා කොටුවේ ගොඩක් ටූරිස්ට් අය හිටියා ළමයි. ගොඩක්ම හිටියේ ඉන්දියන් අය. එහෙනම් අදට vlog එක එච්චරයි ළමයි. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්මම එකතු වෙන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.